WhatsApp කියන්නේ අද අපේ ප්‍රධානම කමියුනිකේෂන් ඇප් එක. ඒත් ඔයා හිතලා තියෙනවද ඔයාගේ WhatsApp account එක හැක් වුණොත් එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ අතට ගියොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් අද අපි කතා කරමු WhatsApp එකක් හැක් වෙන විදිය සහ හැක් වුණු WhatsApp එකක් ආපහු ලේසියෙන් ගන්නෙ කොහොමද කියන එක ගැන. මුලින්ම අපි බලමු හැක් වෙන්න පුළුවන් ක්‍රම ගැන. ඒකෙදි අපි මුලින්ම අඳුරගන්නේ OTP ස්කෑම් කියන එක. ඔයාලා හැමෝම දන්නවා අපිට WhatsApp account එකක් හදන්න ඕන නම් අපේ ෆෝන් නම්බර් එකට එන OTP එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඉතින් අපේ OTP අංකය ගන්න ගොඩක් වෙලාවට හැකර්ස්ලා පාවිච්චි කරන්නේ හැක් වුණ WhatsApp එකක්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ WhatsApp එකක්ම හැක් කරලා ඒ යාළුවා විදිහට ඔයාලට මෙසේජ් කරලා එයාට ආපු වෙරිෆිකේෂන් කෝඩ් එකක් වැරදිලා ඔයාට ආවා ඒක එවන්න පුළුවන් වගේ මෙසේජ් වලින් ඔයාගේ ෆෝන් එකට එන OTP අංකයක් අරගෙන ඔයාගේ WhatsApp එකට ලොග් වෙන්න පුළුවන්. මතක තියාගන්න ගොඩක් වෙලාවට ඔයාට එන මෙසේජ් WhatsApp එකෙන් එන්න පුළුවන් නෝමල් මෙසේජ් එකක් වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ඒක මෙසේජ් එකේ තියෙන ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් කියවලා බලන්න. ඒකේ ගොඩක් වෙලාවට OTP එකක් නම් ෂෙයා කරන්න එපා කියන ඔපිනියන් එකත් එක්ක තමයි මේ මෙසේජ් එක එන්නේ. කියවන්නේ බලන්නේ නැතුව මෙසේජ් එක කාටවත් යවන්න එපා. ඔයා වැරදිලාවත් ඔයාගේ OTP අංකය ෂෙයා කරලා තිබුණොත් ඔයාට ඔයාගේ WhatsApp account එක නැති වෙනවා. දෙවෙනි ක්‍රමයේ විදිහට බලන්න පුළුවන් ඔයාගේ link device කියන ඔප්ෂන් එක හරහා ඔයාගේ ෆෝන් එක වෙන කෙනෙක්ගේ අතට ගියපු වෙලාවක ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් මේ දේ කරන්නේ. එහෙම නැත්නම් අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ link device ඔප්ෂන් එකට ගිහිල්ලා ඉවරලා QR එක ස්කෑන් කරලා ඉවරලා ඔයාගේ WhatsApp එක වෙන device එකකට link කරලා තියාගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමයේ විදිහට දලා ගන්න පුළුවන්. fake app එහෙම නැත්නම් phishing link කරහා අපේ ෆෝන් එකට spyware එකක් එහෙම නැත්නම් රහසිගතව ඔත්තු බලන මෘදුකාංගයක් install කරලා ඉවරලා ඒ හරහා අපේ ෆෝන් එකේ තියෙන sensitive data එහෙම නැත්නම් රහසිගත දත්ත ටික එයාට පුළුවන් එහා පැත්තේ ඉඳගෙන අරගෙන ඉවරලා අපේ WhatsApp එකට අනවසරයෙන් ඇතුළු වෙන්න. ඇත්තටම ඔයාගේ WhatsApp එක හැක් වෙලාද කියලා ඔයා අඳුරගන්නේ කොහොමද? ඔයාගේ WhatsApp එකෙන් එකපාරම log out වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යවපු නැති විදිහේ මැසේජ් ඔයාගේ chat එකේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා link device වල බලනකොට ඔයා link කරපු නැති device එකකට ඔයාගේ WhatsApp එක link වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් ඔයාට අඳුර ගන්න පුළුවන් වුණොත් ඔයා පොඩ්ඩක් බලන්න ඔයාගේ WhatsApp එක ගොඩක් වෙලාවට හැක් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ WhatsApp එක හැක් වුණොත් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා පැනික් වෙන්න එපා මේ වගේ වෙලාවට කලබල වෙන්න එපා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා WhatsApp හදලා තිබුණු ෆෝන් නම්බර් එකට ආපහු WhatsApp එකට log වෙන්න try කරන්න ඕනේ. එතකොට ඔයාගේ ෆෝන් නම්බර් එකට එන OTP එකත් එක්ක ඔයාට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා log වුණ ගමන් වෙන කෙනෙක් ඒකට ඒ නම්බර් එකකින් log වෙලා ඉන්නවනේ ඒ කෙනා log out වෙනවා. ඊට පස්සේ link device වල තියෙන නොදන්න device ඔක්කොම log out කරන්න ඕනේ. account එකට යන්නම බැරි නම් support@whatsapp.com කියන එකට ඔයා email එකක් දාන්න ඔයාගේ ෆෝන් නම්බර් එක mention කරලා මේ account එක hack වෙලා තියෙන්නේ මට ඒක අයින් කරලා දෙන්න එහෙම නැත්නම් recover කරලා දෙන්න කියලා. එතකොට ඔයාට ඉක්මනට ඒක WhatsApp කම්පැනි එකෙන් සපෝට් එකක් දෙනවා account එක hack වෙලා තියෙනවා නම් ආපහු recover කරගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. account එක subscribe කරන්නත් අමතක කරන්න එපා.